අපි මේ වීඩියෝයෙන් කතා කරන්න යන්නේ Python වලදී අපි පාවිච්චි කරන variable ගැන. variable ගැන කතා කරන්න කලින් අපි තව එක දෙයක් දැනගන්න ඕනි. ඒ තමයි print statement එක ගැන. අපිට Python code කරද්දී අපේ result එක, එහෙනම් අපේ output එක display කරගන්න තමයි මේ print කියන statement එක පාවිච්චි කරන්නේ. ඔයා හිතන්න ඔයාට ඔයාගේ නම output එකක් විදිහට display කරගන්න ඕනි. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි type කරනවා print කියලා. ඊට පස්සේ වරහන් ඕපන් කරනවා. මෙතනදී තව එකක් මතක තියාගන්න ඕනි. අපි වචනයක් ටෙක්ස්ට් එකක් හොවා අපි ඒකට කියනවා string කියලා. string එකක් ඔයා display කරගන්න නම් මේ වරහන ඇතුලේ ඔයා use කරන්න ඕනි double quotation හෝ single quotation. මේ විදිහට වරහන ඕපන් කළා. ඊළඟට මම double quotation දාන්නම්. double quotation ඕපන් කළා. නම type කරනවා. දැන් බලමු output එක කොහොමද එන්නේ කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට කසුන් කියලා අපේ output එක ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි single quotation පාවිච්චි කරලා බලමු. මම ආයෙ type කරන්නම් ඒකම. ඒකට අපි වෙන නමක් දාමු. මෙන්න බලන්න ඒ දෙකම print වෙලා තියෙනවා. හරි, දැන් ඔයා දන්නවා කොහොමද output එකක් display කරගන්නේ කියලා. දැන් අපි යමු variable වලට. මොකද්ද මේ variable එකක් කියන්නේ? variable කියලා කියන්නේ අපි data හඳුනා ගන්න පාවිච්චි කරන නමක්. අපි program කරද්දී අපිට විවිධ වර්ගයේ data පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ data හඳුනා ගන්න reference එකක් විදිහට අපිට නමක් ඕනේ වෙනවා. අන්න ඒ විදිහට අපි දාන නම තමයි මේ variable එකක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට ඕනි කෙනෙක්ගේ නමක්, වයස සහ ඔහු ඉන්න නගරය සේව් කරගන්න. කොහොමද ඔයා ඒක කරන්නේ? අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මේක මම ක්ලියර් කරනවා. මම ටර්මිනල් එකත් ක්ලියර් කරගත්තා. අපිට දැන් මුලින්ම සේව් කරගන්න ඕනි එයාගේ නම. ඒ වෙනකොට මම පාවිච්චි කරනවා name කියලා variable එකක්. name කියලා මම variable එකක් හැදුවා. සමාන ලකුණ දැම්මා. මම ඔයාලට මුලින් කිව්වා නමක් හරි ටෙක්ස්ට් එකක් හරි අපි හඳුන්වනවා නම් ඒකට single quotation හෝ double quotation පාවිච්චි කරන්න ඕනි කියලා. ඔන්න double quotation දැම්මා. ඊළඟට නම type කරනවා. ඊළඟට එයාගේ වයස ඒ වෙනකොට මම පාවිච්චි කරනවා age කියන variable එක. මේ variable එක විදිහට අපිට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ගැළපෙන කැමති විදිහේ වචනයක් variable එක විදිහට use කරන්න පුළුවන්. එතනදී ඔයා මතක තියාගන්න ඔයාට ඒක හඳුනා ගන්න පහසු වෙන විදිහේ නමක් variable එක විදිහට ඔයා පාවිච්චි කරන්න. age 20යි කියලා හිතමු. ඊට පස්සේ එයා ඉන්නේ කැන්ඩි වල කියලා හිතමු. ඒකට මම පාවිච්චි කරනවා city කියලා variable එකක්. city quotation දාන්න ඕනේ single quotation හෝ double quotation text එකක් නිසා candy. දැන් අපි print කරලා බලමු කොහොමද අපේ output එක කියලා. බලන්න මේ print ඇතුලේ මම මේ සැරේ quotation පාවිච්චි කරේ නැහැ. ඒකට හේතුව තමයි අපි print function එක ඇතුලේ දැම්මේ අපේ variable එක. variable එකක් print කරනකොට ඔයා quotation පාවිච්චි කරන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ output කොහොමද එන්නේ කියලා. ඔයාලා බලන්න පුළුවන් නම, වයස, නගරය මේ විදිහට display කරලා තියෙනවා. අපි මේ වෙලාවේ variables lines 3කනේ type කරේ. අපිට පුළුවන් මේක එක line එකක් විදිහටත් type කරගන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මම මේක ක්ලියර් කරන්නම්. අපිට ඉස්සෙල්ලාම ඕනි නම, name පළවෙනි variable එක, කමාවක් දැම්මා. දෙවෙනි variable එක age කමාවක් දැම්මා. තුන්වෙනි variable එක
city සමාන ලකුණ double quotation කමාවක් දැම්ම age 20යි කමා අයිත් quotation open කළා city candy මේ විදිහට ටයිප් කරාට පස්සේ මෙයා හඳුන ගන්නවා අපි දුන්න පළවෙනි variable එක name එහෙනම් මෙතන මේ කමා සමාන ලකුණෙන් පස්සේ තියෙන පළවෙනි data එකට අදාළ variable එක තමයි name කියන්නේ කියලා. දෙවෙනි එක age දෙවෙනියට තියෙන data එක 20යි. ඒ කියන්නේ වයස 20යි කියලා එයා අඳුර ගන්නවා. තුන්වෙනි variable එකට අදාළ data එක තමයි තුන්වෙනියට තියෙන කියලා මෙයා අඳුර ගන්නවා. බලමු කොහොමද මේකේ output එක එන්නේ කියලා. මේ බලන්න එයා ඒව අඳුරගෙන ලස්සනට output කරලා තියෙනවා. ඔයා හිතන්න කඩේක තියෙනවා අඹ කෙසෙල් සහ ඇපල් රුපියල් 25 බැගින් විකුණන්න. මේ වගේ වෙලාවක ඒ කියන්නේ සමාන අගයන් තියෙන වෙලාවක අපිට ඉතාම ලේසියෙන් මේකේ output එක ගන්න පුළුවන් සහ variable එක හඳුන්වා ගන්න පුළුවන්. කොහොමද මේ වගේ එකදී variable එක හඳුන්වන්නේ? අපි ඉස්සෙල්ලාම පළවෙනි අපේ variable එක type කරමු. banana ඊළඟට අපි සමාන ලකුණක් දාලා මම මුලින් කිව්වා අඹ ඇපල් සහ කෙසෙල් වල මිල සමානයි කියලා. උඩ බනානා මිල සමානයි ඇපල් දෙවෙනි variable එක. ආය සමාන ලකුණක් දානවා. අපේ ඊළඟ පළතුර මැන්ගෝ. තුනේම මිල සමානයි රුපියල් 50යි කියලා හිතමු. මෙන්න මේ විදිහට අපිට සමාන අගයන් තියෙන variable හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. බලමු print කරාම අපිට නිවැරදිව අගය පෙන්නනවාද කියලා. මුලින් අපි බලමු මෙන්න බලන්න ලස්සනට අඹ කෙසෙල් අඹ කෙසෙල් ඇපල් තුනේ මිල අපිට ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම හිතනවා දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා කොහොමද variable එකක් හඳුන්වන්නේ කියලා. මේ variable හඳුන්වද්දී ඔයාලා තව දැනගන්න ඕනි දේවල් කිහිපයක්ම තියෙනවා. මේ variable හඳුන්වද්දී අපිට ඕනි විදිහට හඳුන්වන්නත් බෑ. පොඩි නීති කිහිපයක් තියෙනවා. අපි variable එකක් හඳුන්වද්දී අපිට simple capital ඕනිම අකුරු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එකේ ඉඳන් 9 දක්වා තියෙන ඕනිම ඉලක්කමක් පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. සහ underscore එකත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඩොලර් හැෂ් වගේ වෙන ස්පෙෂල් කැරක්ටර්ස් කිසිම එකක් variable එක ඇතුලේ පාවිච්චි කරන්න බෑ. අපි බලමු ඒ ගැනත් ටිකක් හොයලා බලලා. උදාහරණයක් විදිහට මම ගන්නම් marks කියන variable එක. මම එක simple characters වලින් ගත්තේ. අපි හිතමු ලකුණු 10 කියලා. print කරලා බලමු. ඔන්න 10 ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම කිව්වා සිම්පල් වගේම කැපිටල් වලිනුත් පුළුවන් කියලා මේක variable එකක් හඳුන්වන්න. සම්පූර්ණයෙන්ම කැපිටල් වලින් මුලින්ම අපි try කරලා බලමු. ඔන්න ඒ වෙලාවෙත් අපිට ඩිස්ප්ලේ වුණා අපේ variable එකට අදාළ අගය. අපිට එක කැපිටල් එකක් අකුරක් හෝ කිහිපයක් විතරක් පාවිච්චි කරලත් variable එක හඳුන්වන්න පුළුවන්. අපි වෙනස් කරමු ටිකක්. අපිට අමතක වුණා මෙතන print එකට අදාළව variable එක වෙනස් කරන්න. හරි මෙන්න අපිට ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම කිව්වා අකුරු වගේම ඉලක්කනුත් පාවිච්චි කරන්න පුළුවන් කියලා variable එකක් හඳුන්වන්න. අපි ඉලක්කමක් පාවිච්චි කරලා බලමු. marks 1 කියලා මම ඔන්න variable එක වෙනස් කරා. ඒ වෙලාවෙත් අපිට output එකක් ආවා. හැබැයි අපි මේක ඇතුළට ඩොලර් මාක් කියලා දාලා බලමු.
මෙන්න ඔයාලට පෙන්නයි error එකක් ඇවිල්ලා තියෙනවා. මේ රතු පාටින් මෙහෙම පෙන්නන්නේ error එකක් තියෙනවා නම් ඔයාලට පේනවා error එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ special characters අපිට variable එකකදී use කරන්න බෑ. මම කිව්වා underscore use කරන්න පුළුවන් කියලා. අපි බලමු මෙතනට underscore එකක් දාලා ගැටලුවක් නැහැ. ඔයාලට පේනවා ඇති. කිසිම error එකක් පෙන්නන්නේ නැහැ. අපි එකත් ඕනනම් print කරලා බලමු. මෙන්න අපිට output එක ආවා. හරි එහෙනම් අපි දැනගන්න ඕනි දෙවෙනි කරුණට. ඒ තමයි variable එකක් කිසිම වෙලාවක number එකකින් පටන් ගන්න බෑ. අපි බලමු මෙතන මුලට එක ඉලක්කමක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. ඔන්න error එකක් පෙන්නනවා. ඔයාලට පැහැදිලි ඇති ඉලක්කම් variable එකේ මුලට තියෙන්න බෑ. හැබැයි අපිට underscore එකක් මුලට පාවිච්චි කරන්න පුළුවන්. බලන්න කිසිම ගැටලුවක් නැහැ. errors පෙන්නන්නේ නැහැ. මෙතන ගියත් වෙනස් කරමු. මේ බලන්න output එක display කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට underscore එක මුල මැද අග ඕනි තැනක use කරන්න පුළුවන්. හැබැයි ඉලක්කම මුලට use කරන්න බෑ. ඒ වගේමයි ඔයා හිතන්න ඔයාට variable එකේ මැදට space එකක් දැම්මොත් මොකක් වෙයිද? අපි marks space 1 කියලා බලමු. marks space 1 කියලා type කරපු ගමන් ඔයාට ආය පාරක් රතු පාටට error එකක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ variable එක කිසිම වෙලාවට මැද්දට space එකක් use කරන්න බෑ. මේ variable වල ඔයා දැනගන්න ඕනේ ඊළඟ කරුණ තමයි මේ variable case sensitive. ඔයා හිතන්න ඔයා පළවෙනි අකුර capital විදිහටත් අනිත් අකුර simple විදිහටත් variable එකක් දෙනවා. price කියලා variable එකක් හඳුන්වන්නම්. මම එතනට දෙනම් 50යි 45යි කියලා. ඊළඟට මම තව variable එකක් දෙනවා price කියලාම හැබැයි සම්පූර්ණයෙන්ම capital අකුරින්. ඒකට දෙනවා 50ක්. ඊළඟට සම්පූර්ණයෙන්ම simple අකුරු වලින් variable එකක් මම හඳුන්වනවා. ඒක 30යි කියලා හිතමු. ඊළඟට අපි මේවා වෙන වෙනම print කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මම මේ variable තුනට වෙනම print තුනක් type කරගත්තා. ඒක run කරලා බලමු. ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට දකින්න පුළුවන්. මෙයා වෙන වෙනම මේ variable තුන හඳුනගෙන ඒවට අදාළ අගයන් display කරලා තියෙනවා. ඒ කියන්නේ එයා මේ පළවෙනි අකුර capital එක වෙනම variable එකක් සම්පූර්ණයෙන්ම capital එක වෙනම variable එකක් සහ simple එක වෙනම variable එකක් විදිහට පැහැදිලිව හඳුනගෙන තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ variable case sensitive කියලා. ඒ වගේමයි අපි variable හඳුන්වද්දී අපිට keyword පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි class කියන එක සලකමු. class කියන්නේ Python එකේ පාවිච්චි කරන keyword එකක්. class කියන එක අපිට variable එකක් විදිහට අරගෙන value එකක් add කරන්න බෑ. ඔයාලට පේනවා ඇති error එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකට ඒ වෙනකොට වෙන මොකක් හරි එකක් දීලා බලමු. error එක නැති වුණා. ඒ කියන්නේ Python keyword එකක් විදිහට හඳුන ගන්න වචන අපිට variable විදිහට පාවිච්චි කරන්න බෑ.